MTS Tech Hub. හෙලෝ කට්ටිය ඉතින් ඔන්න ඔයාලට තවත් වීඩියෝ එකක් අරන් වෙලා තියෙනවා. අද නෙක් බෑන්ඩ් එකක් ගැන. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් තියෙන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට අද අරන් වෙලා තියෙන්නේ CMF බ්‍රෑන්ඩ් එකේ නෙක් බෑන්ඩ් Pro එක. ඉතින් මේක මම ප්‍රොඩක්ට් එක කලින් වගේම මට පාවිච්චි කරන්න ගත්ත එකක්. ඉතින් ඔයාලට මතක ඇති මම රිවිව් එකක් අරන් ඉලා තියෙනවා Anker brand එකේ R50INC මොඩල් එක ගැන. ඉතින් ඒක ඔයාලා ගොඩක් අය බලලා තිබ්බා, ඊළඟට ඒක ගැන විස්තර අහලා තිබ්බා, ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ගොඩක් අය මම රිප්ලයි කරලා තිබ්බා. ඉතින් ඒ ප්‍රොඩක්ට් එකට පස්සේ මට මේ ප්‍රොඩක්ට් එකකට නෙක් බෑන්ඩ් එකකට මාරු වෙන්න උන හේතුව සහ බ්‍රෑන්ඩ් එකට Anker brand එක නොගෙන මේ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න වෙච්ච හේතුත් මම ඔයාලට මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න. ඉතින් මුලින්ම ඔයාලට මේකේ හරියට මම පැකේජින් එක පෙන්නලා ඉන්නම්. ඉතින් මෙතන CMF by nothing කියලා ගහලා තියෙනවා. මේක nothing බ්‍රෑන්ඩ් එකේ CMF nothing කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක ඔයාලට පේනවා ඇති. මෙතන neck band pro කියලා තියෙනවා. ඊළඟට මෙතන යට wonderful by design කියලා තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ මේකේ ඉස්සරහා පැත්තේ. ඊළඟට උඩ පැත්තේ මොකුත්ම නැහැ. මෙතන seal එකක් තියෙනවා. ඊළඟට මේ යට පැත්තේ මෙතන seal එකක් තියෙනවා. මෙතන QR එක තියෙනවා app එකට අදාළ. ඔය වගේ පොඩි data ටිකක් සහ මෙන්න මේ පිටිපස්සේ තියෙනවා ඉතිරි data ටික. ඉතින් මේකට මාරු වෙන්න වෙච්ච හේතුව මම ඔයාලට කිව්වා මං ගාව තිබ්බේ Anker brand එකේ earbud එකක් තිබ්බේ. ඉතින් ඇත්තටම ගොඩක් quality, sound එකත් quality, ඔක්කොම quality. හැබැයි මට උන පොඩි අකරතැබ්බයක් නිසා ඒක එක earbud එකක් නැති වුණා. ඒක නැති වුණේ කොහොමද කිව්වොත් මම normally එක කනක තමයි earbud එක පාවිච්චි කරන්නේ. අනිත් කනේ එක කේසින් එක ඇතුලේ දාලා තියෙන්නේ. ඉතින් KFC එකක washroom එකට ගියා. washroom එකට ගිහිල්ලා මූණ හොදන්න කියලා සිංක් එකට පහත් වුණා. වතුර ඇරලා තිබ්බේ. කනේ පොඩි දශමයක් ඇඟිල්ල වැදුනා. වැදිච්ච ගමන් බඩ් එක වැටුණා. සිංක් එකේ සිංක් අර වතුර යන අර පොඩි ස්ටේනර් එකක් වගේ තියෙනවනේ. ඒකක් තිබ්බේ නැහැ. තනිකරම බටේ විතරයි තිබ්බේ. ඉතින් එතනින් එහා අහන්න එපා. earbud එක දැන් වෙනකොට මුහුදක තියෙනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඒ එක earbud එකක් නැති වුණා. ඉතින් මං ඊට පස්සේ හිතාගත්තා දැන් earbud එකක් වැටුනොත් ඇත්තටම වැටුණා තමයි. ඒක අපිට අහුල ගන්න පුළුවන් වතුරකට වැටුනොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Anker එකේ සාමාන්‍ය waterproof ගතියක් තියෙනවා. මොකද මම වතුරට වැටිලත් මම පාවිච්චි කරලා තියෙනවා. වතුර ඇතුළට කේසින් එක ඇතුළට පවා සාමාන්‍ය විදිහට තෙමිලා ගිහිල්ලා පාවිච්චි කරලා තියෙනවා. ඒ අතින් ප්‍රොඩක්ට් එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි අන්න අර අවුල නිසා මට වුණා නෙක් බෑන්ඩ් එකකට මාරු වෙන්න හිතන්න. ඊට පස්සේ මම Anker බ්‍රෑන්ඩ් එකෙත් බැලුවා. හැබැයි Anker බ්‍රෑන්ඩ් එකේ නෙක් බෑන්ඩ් එකේ noise cancellation නැහැ. හරි. ඉතින් ඊළඟ දේ තමයි ප්‍රොඩක්ට් එකේ දැන් ඔයාලට නෙක් බෑන්ඩ් එකක් ගද්දි සහ ඔයාලා earbud එකක් ගද්දි මම කලින් වීඩියෝ වලත් පැහැදිලි කරලා තියෙනවා. මයික් ප්‍රමාණය බලන්න කියලා. මොකද noise cancellation එක හොඳට වෙන්නේ මයික් ප්‍රමාණය අනුව. ඉතින් එක මයික් එකයි තියෙන්නේ. ඒක AI noise cancellation system එකකින් voice එක ඔයාලා call එකක ඉන්නනවා voice එක clear කරනවා කියලා තියෙනවා. හැබැයි ඒක practical නෑ ලොකුවට. මොකද අපි product එක ගැන දන්න දේත් එක්ක ඒක practical නෑ. ඉතින් ඔන්න ඔය විදිහට ඕන වුණා මෙන්න මේකට මාරු වෙන්න. ඉතින් දැන් වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් මම මේකේ ඔයාලට දාලා තියෙන ටයිම් ෆ්‍රේම් මොකද එතකොට ඔයාලා මේ කොටස ඕන ස්කිප් කරලා වීඩියෝ එකේ දැන් මේ පටන් ගන්න යන වීඩියෝ එකේ රිවිව් කොටසට එන්න පුළුවන් කෙලින්ම. හරි. ඉතින් මේකේ ප්‍රොඩක්ට් එකේ මුල ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති adaptive active noise cancellation කියලා තියෙනවා. ANC පහසුකම තියෙනවා. decibel 50ක් තියෙනවා කියලා තියෙනවා. ඊළඟට smart dial එකක් තියෙනවා කියලා තියෙනවා. sound එක අඩු වැඩි කරන්න වගේ දේවල් වලට ANC control කරන්න.
ඊළඟට මිලිමීටර 13.6ක ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ ස්පීකර් ඩ්‍රයිව් එක විදිහට. ඊළඟට සවුන්ඩ් එක ස්පේෂල් ඔඩියෝ එෆෙක්ට් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ මයික් 5ක් තියෙනවා ඔයාලට මේ නෙක් බෑන්ඩ් එක ඇතුලේ. ඉතින් මම කලින් ඔයාලට එකයි කිව්වේ ඇන්කර් එකේ ඉයර්බඩ් එක පාවිච්චි කරාට ඒකේ මම කිව්වා ඔයාලට ඉයර්බඩ් එකකට දෙක ගානේ බඩ් දෙකේ 4ක් තමයි තිබ්බේ. ඉතින් මේකේ තව වැඩිපුරත් එකක් තියෙනවා. සහ with AI noise cancellation කියලා තියෙනවා. AI noise cancellation එකක් තියෙනවා. ඒතකොට මට මේ ප්‍රොඩක්ට් එකට යන්නේ එක වර්ත් වගේ හිතුණා. මොකද ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් එක්ක. ඉතින් ඒකයි මම CMF බ්‍රෑන්ඩ් එකට මාරු උනේ ඇන්කර් එකේ ඉඳලා. ඊළඟ බැටරි එක තියෙනවා ෆාස්ට් චාර්ජින් තියෙනවා කියලා තියෙනවා. ඒ දේවල් හරියටම මම යූස් කරලා තමයි කියන්න ඕනේ. ඉතින් මම මේ බ්ලැක් කලර් එකෙන් තමයි අරන් තියෙන්නේ. ඔන්න ඔක තමයි පැකේජින් එක ගැන ඔයාලට පෙන්වන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ යටපැත්තේ තියෙනවා ස්ටිකර් එකක්. මේක මෙතනින් ඔයාලට පුළුවන් සීල් එක මෙන්න මේ විදිහට මෙතන පොඩ්ඩක් තියෙන්නේ මේ ගම් නැති කොටසක්. මෙතනින් අල්ලලා ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට ඕපන් කරගත්ත එකක් නම් ප්‍රොඩක්ට් එක මේක අලවුවට පස්සේ පේනවා සීල් එක කැඩලා කියන එක. ඉතින් මේ විදිහට අපි එළියට ගමු මේකෙන් ඇදලා ප්‍රොඩක්ට් එක. හරි. ඉතින් මෙන්න මේ විදිහේ බොක්ස් එකක් තියෙනවා. බොක්ස් එක ඇතුලේ නෙක් බෑන්ඩ් එක මෙන්න මේ විදිහට තියෙනවා. හරි. පිටිපස්ස කොටසේ තියෙනවා මෙන්න මේ විදිහට paper works තියෙනවා. ඊළඟට බඩ් එකේ අමතර ear tips තියෙනවා. user guide එකක් තියෙනවා මෙන්න මේකේ. පේනවා ඇති. මේකේ තියෙනවා අවශ්‍ය දේවල් ටික. ඉතින් මේක සම්පූර්ණ නිකන් කාඩ්බෝඩ් වලින් වගේ හදලා තියෙන්නේ. මම මේක earbud එක එළියට ගන්නම් මේ විදිහට. ඉතින් මේ විදිහට වයර් එකෙන් අදලා ඔයාලට එළියට ගන්න පුළුවන් මීට. හරි. ඉතින් මෙන්න මේ විදිහට nothing neck brand pro එක ඔයාලට එළියට ගන්න පුළුවන්. හරි. ඉතින් මේකේ on off එක ගැන කිව්වොත් ඔයාලට වැදගත් ෆීචර් එකක් තියෙනවා කියන්නේ. ඔයාලට පේනවාද මෙන්න මේ ලයිට් එක ගැහෙනවා දැනටමත්. ඉතින් ලයිට් එක දැනටමත් ගැහෙනවා. ඒකට හේතුවත් මම කියන්නම් මෙන්න මේ කොලත් අයින් කරගන්න මේවත් ඔයාලට සීල් ටයිප් තියෙන්නේ. මේවත් අයින් කරගන්න පුළුවන් ඔයාලට. මේවා ඔක්කොම නිකන් අර සව් කොල වගේ જાතිකින් තමයි මේක තියෙන්නේ. ඒක හොඳයි ඇත්තටම පරිසර හිතකාමී විදිහට මේක හදලා වගේ එකක් පේනවා. ඉතින් මේ ඔයාලා ෆොටෝ එහෙම බලනකොට ඔයාලට පේන්නේ නිකන් මේක ටිකක් ලොකුවට තමයි පේන්නේ. ඉතින් ඇත්තටම ලොකු නෑ මේක ගානට වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ මෙතනත් එකක් ස්ටිකර් එකක් තියෙනවා. මම ඒකත් අයින් කරගන්නම්. ඒකේ තියෙනවා සීරියල් නම්බර් එක තියෙනවා. ඊළඟට manufacturer rating තියෙනවා. QR එකක් තියෙනවා. made in China කියලා දෙනවා. ඉතින් මේ ඔයාලා දැනගන්න ඕනේ දේ තමයි මේ Anchor brand එක nothing brand එක මේවා Chinese product. ඉතින් මේ original Chinese. ඉතින් මේ වියට්නාම් කියලා ගහලා ගෙන්නනවා. ඒවා original නෙවෙයි. මේ original එක තියෙන්නේ Chinese. හරි. ඉතින් මං කිව්වා මෙන්න මේ බඩ් එකේ පොඩි විශේෂතාවයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මම මේ earphone දෙක ගන්න මේ දෙක දැන් ඇලිලා තියෙන්නේ. ඉතින් ඔන්න බලා ගන්න මම මේක earphone එක ඇලිලා තියෙන එක අයින් කරා. එතකොටම මේක pair mode එකට වැටෙනවා. ඉතින් මේක on off එක පොඩි අලුත් තාක්ෂණික විදියකට තියෙන්නේ. මේ පේනවා ඇති බඩ් එක ඇලුනොත් මේක off වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. මොකද ඔයාලා මේ කණෙන් ගලවලා ඉවරලා අයින් කරාට පස්සේ power එක සේව් වෙනවා. ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේකේ ඔයාලට left side එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ control එක නැති පැත්ත. control එක තියෙන පැත්ත right side එක විදිහට තමයි බලා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට මෙන්න මේ බෙල්ලට දා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට
අන් දෙකේ ඔයාලට ගහ ගන්න පුළුවන්. ඇත්තටම වටේ පිටේ සද්ද ගොඩක් අඩු වෙලා තමයි ඇහෙන්නේ මේක කන් දෙකට ගහගත්තම. ඊළඟ දේ තමයි මට මේක දැන් මේ ගහගත්තම තේරිච්ච දේ සාමාන්‍ය ඇන්ක එකේ ඉයර්බඩ් එකට වඩා බර අඩුයි. ඇත්තටම ගොඩක් බර අඩුයි වගේ ගතියක් තියෙනවා. ඒ වගේම සවුන්ඩ් එකත් ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරොත් බලා ගන්න හොඳ සවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් මේකේ මුලින්ම ඕනක තමයි අපිට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා කන්ට්‍රෝල් එකක්. ඉතින් මේක කරකවලා අපිට පුළුවන් සවුන්ඩ් එක අඩු වැඩි කරන්න සහ මේකේ noise cancellation එක වෙනස් කරගන්න. ඊළඟට තියෙනවා මෙන්න මෙතන මේ කන්ට්‍රෝල් එකේ පිටිපස්සෙම බටන් එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් charging port එක. හරි. ඊළඟට මේ charging port එක ළඟම තියෙනවා මේ ඔයාලට ලා පාටට පේනවද දන්නේ. මෙතන තමයි ලයිට් එක තියෙන්නේ. ඉන්ඩිකේටර් ලයිට් එක මම ගලවලා ඔන්න වත් වෙන්න ගත්තා. හරි. ඔතන ඉන්ඩිකේටර් ලයිට් එක තියෙනවා. ඊළඟට මෙතන මයික් හෝල් එකක් තියෙනවා. තවත් මයික් හෝල් මම හිතන්නේ මේකේ තියෙන්න ඕන. මම හිතන්නේ මේ මෙතනදී මේ ප්‍රොඩක්ට් එකේ ඔයාලට බලා ගන්නවා මෙතන මයික් හෝල් එකකුයි මේ ඉයර්බඩ්ස් වල noise cancel කරන්න මම හිතන්නේ මේ හරියල්ලි මයික් හෝල් තියෙනවා. මේ මෙතන එකයි මෙතන එකයි මෙන්න මෙතන එකයි මෙතන එකයි. මම පෙන්නන්නම් ඔයාලට ලං කරලා. මෙන්න මෙතන ඔයාලට පේනදී සිදුරක් තියෙනවා. මෙතන තව සිදුරක් තියෙනවා. එක ඉයර් ටිප් එකකට දෙක ගන්න වගේ මයික් තියෙනවා මම හිතන්නේ. බලමු අපි ප්‍රොඩක්ට් එකේ ස්පෙක් ෂීට් එකේ බලා ගන්න පුළුවන් වේද කියලා. හරි. ඉතින් ඕවා තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක විදිහට සහ ඩිසයින් එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සවුන්ඩ් ක්වොලිටි එක ගැන කිව්වොත් එහෙම මේකේ මම ඔයාලට මුලින් කිව්වා මිලිමීටර් 13.6ක ස්පීකර් ඩ්‍රයිවර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අල්ට්‍රා බේස් ටෙක්නොලොජි එකක් පාවිච්චි වෙනවා. සහ ඔයාලට මේකේ noise cancellation පාසුකම බලා ගන්න පුළුවන් වෙනවා. ඕවා තමයි සවුන්ඩ් එකේ ගැන ඔයාලට කියන්න තියෙන්නේ. ඊළඟට තමයි ඔයාලට සවුන්ඩ් එක වෙනස් කරගන්න nothing x app එක ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ මෙතන පහළ තියෙන QR එක ස්කෑන් කරලා ඔන්න ඔය app එක අරගත්තට පස්සේ ඔයාලට equalizer ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. Android iOS දෙකම තියෙනවා. ඊළඟට noise cancellation ගැන කිව්වොත් එහෙම ඩෙසිබල් 50ක ඩෙසිබල් 50ක් දක්වා ඔයාලට noise එක cancel කරගන්න පුළුවන්. ඒක ඇත්තටම මේ ප්‍රයිස් එකට worth වෙනවා. අනිත් දේ තමයි ඔයාලට මම කිව්වා ඇන්ක එකේ neck band එකේ තියෙන්නේ noise cancellation එක AI noise cancellation විතරයි. හැබැයි mic තියෙන්නේ එකයි කියන එක මම ඔයාලට කිව්වා. අන්න ඒකෙන් හින්දාම තමයි මම මේකට මාරු උනේ. ඉතින් මේකේ ප්‍රයිස් එක ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ කියන්නේ මෙහෙමයි. සමහර අයට වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් මේ ප්‍රොඩක්ට් එක යන්නේ සාමාන්‍යයෙන් 8600 වගේ ඉඳලා රුපියල් 10-14 මිලකට යනවා. ඒකේ ප්‍රයිස් වෙනස් වෙන්න එක හේතු තියෙනවා. මොකද ඒගොල්ලෝ දෙන වොරන්ටි අනම්මනම් හේතු නිසා තමයි මේ ප්‍රයිස් එක අතර වෙනස් වෙන්නේ. ඊළඟට සර්විස් charges අනම්මනම් එකතු වුණාම ඒ අතර වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඇන්ක එක යන්නේ 4900 ඉඳලා උඩට තමයි ඇන්ක නෙක් බෑන්ඩ් එක යන්නේ. ඉතින් එහෙම බැලුවම මට හිතිච්ච විදිහට මේ ප්‍රොඩක්ට් එකට යන එක ලාභයි කියලා හිතුණා. ඒක නිසා මම මේකට මාරු වුණා. හරි. ඊළඟට තමයි මේකේ කන්ට්‍රෝල් කරන්න සහ කනෙක්ටිවිටි පැත්ත. ඉතින් මෙතන කන්ට්‍රෝල් කරන්න වල පේන ඇති මෙතන ටිකක් වෙනස් විදිහක ඩිසයින් එකක් එක්ක මේ දීලා තියෙනවා ඩයල් පෑඩ් එක. මේක ඩයල් එක මෙන්න මේ විදිහට කරකවලා සහ මේක ඔබන්නත් පුළුවන්. ඔය විදිහට මේකේ ඩයල් එක වැඩ කරනවා. හරි. ඉතින් ඊළඟට ඔයාලට කියන්න තියෙන්නේ මේකේ කොච්චර ඩිවයිසස් ගාණක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේකෙදි
ඔයාලට මතකද මම ඇන්ක් එකෙත් කිව්වා earbud එකේ devices දෙකක් එකපාර සම්බන්ධ කරගෙන තියාගන්න පුළුවන් කියලා. ඉතින් මේකෙත් ඔයාලට ඒ dual device support කරන feature එක මේකෙත් බලා ගන්න පුළුවන්. Bluetooth 5.3 මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔව් ඒක නිසා ඒක ඇත්තටම ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. මොකද ඔයාලට ෆෝන් සාමාන්‍යයෙන් ගොඩක් අය ගාව දෙකක් තියෙනවා. ඉතින් දෙකක් තියෙද්දි ඒ විදිහට පාවිච්චි කරන්න තියෙන එක ගොඩක් හොඳයි. ඉතින් ඕවා තමයි මේකේ කතා කරන්න තියෙන ෆීචර්ස් විදිහට. ඊළඟට Google Voice Assistant Siri ඒවා on කරගන්න පුළුවන් මේ බටන් එක. මම හිතනවා ඔබන් ඉඳලා මම මේක try කරලා ඔයාලට වෙනම වීඩියෝ එකකින් හෝ ඔයාලා කමෙන්ට් වලදී මම ඒක reply කරන්න. හරි. ඊළඟට තමයි මේකේ battery life එක අපි ඊළඟට කතා කරමු. ඉතින් battery life එක ගත්තොත් එහෙම ANC off කරලා පැය 37ක් විතර පුළුවන් කියලා කියනවා වෙබ් එකේ සඳහන් වෙන විදිහට. ANC on එකේ නම් පැය 23ක් 30ක් අතර කියලා තමයි කියන්නේ. හැබැයි charging ගත්තොත් නම් විනාඩි 10ක් charge කරපු ගමන් පැය 18ක් වෙනකම්ම playback time එකක් ඔයාලට මේකෙදි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම හොඳ point එකක් මේක purchase කරන්න. මොකද මට නම් මේක ඇත්තටම charge කර කර ඉන්න time එකක් ඇත්තෙම නැහැ. ඉතින් earbud එකක් තිබ්බත් මම charge කරන්න ලොකු time එකක් ගන්නෙ නැහැ. අන්න ඒක නිසා මට ඇත්තටම මේක time එකත් එක්ක මේක ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. ඊළඟට call mic performance ගැන කතා කරොත් එහෙම ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහැනේ mic පහක් තියෙනවා. mic පහක් තියෙනවා කියන්නේ ඉතින් call වලදී ඔයාලට එහා කෙළවරේ කෙනාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක sound experience එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා මහා පාරකින් ඉඳන් කතා කරත් හොඳ sound quality එකක් එහා පැත්තේ අනිත් කෙනාට ලබා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ product එකේ දේවල් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මොනවාද මේකේ තියෙන වටිනාකම් මේ price එකට කියන එක. ඉතින් මේ budget neck band වලදී ANCs තියෙන එක neck band එකක් තමයි මේක. ඉතින් ඇන්ක් එකෙත් නෑ ඇත්තටම ANC නෙවෙයි ඒක තියෙන්නේ AI noise cancellation කියන option එකක් තියෙන. ඉතින් ඒක ඇත්තටම ප්‍රායෝගිකද නැද්ද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. ලොකු quality එකක් බලා ගන්න බෑ. මොකද mic වලින් physicallyම cancel කරලා දාලා දෙන voice එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මම දැනට පාවිච්චි කරපු ඒ වගේ. ඊළඟට battery life එක ගොඩක් හොඳයි මේකේ. ඊළඟට bass එක ඒ වගේ දේවල් ගොඩක් හොඳ විදිහට තියෙනවා. ඊළඟට මේ අමුතු ස්මාර්ට් ඩයල් එක මේක ඇත්තටම මම අල්ලපු ගමන්ට තේරිච්ච දේ තමයි මේක ගොඩක් අර වටින විදිහට තියෙනවා. මොකද මේක ෂණිකව මේක අපිට අතට උනත් අහු වෙනවා. මේ අර කරකවල සවුන්ඩ් එක වැඩි කරගන්න තියෙනවා කියන්නේ ටිකක් වෙනස් අත්දැකීමක්. ඉතින් අනිත් දේ තමයි මේක බරත් අඩුයි. මේක මේ බිල්ලේ දාගත්තට ලොකු ගාණක් නෑ. මේ විදිහට ඔයාලට බෙල්ල දාගෙන ඔයාලගේ වැඩ කරගන්න පුළුවන්. ඕන වෙලාවට ටක් ගාලා මේක ගලවලා මෙන්න මේ විදිහට හයි කරගෙන කෝල් එකක් උනත් ගන්න පුළුවන්. හරි. ඉතින් අපි ඊළඟට මේකේ තියෙන අවුල් ටික බලමු මොනවාද කියන එක. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ මම මේක එළියට ගත්තම මේ චුට්ටක් මේ වයර් එකෙන් මම අල්ලා බැලුවා. පොඩ්ඩක් අර quality නැති වයර් එකක් වගේ තමයි මට දැනෙන්නේ. ඒක හරියටම 100%ක් කියන්න බෑ. මොකද මේ කොහොමද කියන එක ඔයාලට මම මේක උදාහරණයකින් කිව්වොත් එහෙම ඔයාලා ඉයර්ෆෝන් පාවිච්චි කරලා තියෙනවා නම් ඉයර්ෆෝන් වල සමහර ඒවා තියෙනවා අර මෙහෙම තැලුවට පස්සේ ඔයාලා මොකකට හරි අහු වුණා කියන්නේ මේක නිකන් දොරකට වගේ අහුනොත් එහෙම මේ වයර් එකේ අර පාර හිටින්නේ. පාර හිටලා ඒක ජීවිතේට අයින් වෙන්නේ නැහැ. ඒ පාර හිටින එක එහෙමම තියෙනවා. මම මේකෙත් එහෙම එකක් දැක්කා. මේක බලද්දි මෙන්න මේ හරියේ එහෙම පාරක් හිටපු එකක් තියෙනවා. ඒක අයින් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අර මේක අවුවට වගේ රත් වුණොත් එහෙම අර ඇලෙන ගානට
වෙන රබර් එකක් වගේ මට අතට දැනෙනවා. ඉතින් ඒක නිසා පරිස්සමට පාවිච්චි කරගන්න වෙනවා. ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරි, ඊළඟට මේකේ මේ Reddit එකේ සර්ච් කරාම බලා ගන්න පුළුවන් වෙනවා මේකේ මේ Bluetooth pair වෙන්න පොඩ්ඩක් එහා මෙහා ටයිම් එක එහා මෙහා වෙනවා කියන එක. ඒ කියන්නේ ෂණිකව Bluetooth connect වෙන්නේ නැහැ කියලා. ඊළඟට laptop වලට සමහර laptop වලට Bluetooth මේකේ connect වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඒක පොඩි නෙවෙයි ටිකක් ලොකු අවුලක්. මොකද දැන් සමහර Bluetooth 5.0 වත් නැති ලැප් තියෙනවනේ. මේ හැමෝගෙම අලුත් version නැහැනේ. ඉතින් ඒ වෙලාවට කනෙක්ට් වුණේ නැත්නම් ඒක ලොකු අවුලක් වෙනවා. ඉතින් ඔයාලා ගද්දි පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාලා ෆෝන් එකේ වුණත් දැන් අපේ Bluetooth 5.0 වලින් උඩ තියෙන ෆෝන් තියෙනකොට අවුලක් වෙන්නේ නැහැ. මගෙත් තියෙනවා පරණ version තියෙන පොඩි ෆෝන් එකක්. ඒවට මේක සපෝට් කරයිද කියන එක මම බලලා ඔයාලට තවත් වීඩියෝ එකක් අරන් එන්න. අන්න ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන්ම. මොකද නැත්තම් එතන ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගන්නව නම් ඔයාලට ගන්න තැන් මම ඔයාලට link description එකේ දාලා තියන්නම්. ඉතින් ඒ තැන් වලින් buy කරන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ එතකොට. හරි. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා ඒකත් on එකේ තියාගන්න. TikTok එකේ ඔයාලා follow කරලා තියාගන්න. FB එකත් follow කරලා like කරලා තියාගන්න. ඔයාලා මොනවාම හරි දැනගන්න තියෙනවා නම් පහලින් දාන්න කමෙන්ට් එකක්. නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකේ නම් කමෙන්ට් දාන්න. FB එකේ ඔයාලා chat එකෙන් ඔයාලට මොනවාම හරි දැනගන්න තියෙනවා නම් දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් ඔයාලට මේ විදිහේ ප්‍රොඩක්ට් එකක් ගැන මොන හරි අරන් එන්න ඕන නම් ප්‍රොඩක්ට් එකක් අලුත් ප්‍රොඩක්ට් එකක් අරන් එන්න ඕන නම් නැත්නම් ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් දාන්න. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට මේවා ෆ්‍රී ගිෆ්ට් විදිහට දිනා ගන්න හැකියාව තියෙනවා. මම කලින් ගෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මම ඒවා ඉස්සරහට වීඩියෝ අරන් එන්න. ඉතින් පොඩි කාලයක් වීඩියෝ නැතුව හිටියා ඔයාලට දාන්න. ඉතින් දැන් ආයෙත් ඒ ටික කන්ටිනියු වෙයි. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.